ඔබේ දරුවත් දුරකථනයට ඇබ්බැහි වෙලාද? ඔබේ දරුවා දුරකථනයෙන් වෙන් වූ විට කෑගසනවාද? නැත්නම් ඔහුගේ කෝපය වැඩි වෙනවාද? කුඩා අවදියේ සිට ඔබේ දරුවාට දුරකථනය හුරු කළහොත් ඔබේ දරුවා ඔබට අහිමිවීමටද පුළුවන්. කුඩා දරුවන් දුරකථනයට ඇබ්බැහි වීමෙන් මුදවා ගැනීමට පියවරෙන් පියවර ක්‍රම කිහිපයක් මම ඔයාලට අද කියලා දෙනවා. එහෙනම් වීඩියෝ එක අවසානය දක්වා රැඳී සිටින්න. දිනපතාම දුරකථනය භාවිතයට නියමිත වූ වෙලාවක් වෙන් කරන්න. ඔබේ දරුවාට දිනකට මිනිත්තු 10ක් හෝ 15ක් පමණ දුරකථනය භාවිතා කිරීමට ඉඩ ලබා දෙන්න. එසේම දරුවාගේ වයස අනුව මෙය ක්‍රමයෙන් වැඩි කළ හැකි. තවද රාත්‍රී කාලයේ නිදා ගැනීමට පැය 2-3කට පෙර දුරකථනය භාවිතය නැවැත්වීම අනිවාර්ය කරන්න. මෙන්න මේ ක්‍රමය තුළින් දරුවාට අවට වටපිටාව පිළිබඳ නිරීක්ෂණය කිරීමට වෙලාව ඉතුරු වෙනවා. දුරකථනයෙන් ඈත් වූ විට සෙල්ලම් සහ ක්‍රියාකාරකම් වගේ වෙනත් විකල්ප ඌට ලබා දෙන්න. ඒ කියන්නේ මෙන්න මේකයි. දුරකථනයෙන් ඈත් වූ විට දරුවාට කතා කරමින් සෙල්ලම් කරමින් කාලය ගත කිරීමට උදව් කරන්න. ඒ වගේම ඒ දේ පිළිබඳව ඔහුට අවබෝධයක් ලබා දෙන්න. දරුවා කියන වචනවලට නැවත නැවත තවත් වචන එකතු කරලා ඒ කතාව දිග්ගස්සන්න. තවද ඔයාට දරුවාගෙන් සරල ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම දරුවාට නව වචන ඉගෙන ගැනීමට උදව් කරන්න. පිටත සෙල්ලම්, පොත් කියවීම, පැහැදිලි ක්‍රීඩා, වර්ණ සිතුවම් වැනි ක්‍රියාකාරකම් වලදී දරුවාව දිරිමත් කරන්න. ඊළඟ කාරණාව තමයි වැදගත්ම කාරණාව. දෙමව්පියන් ආදර්ශවත් වන්න. දෙමව්පියන් දුරකථනය අධිකව භාවිතා කරනවා නම් දරුවා ඒක අනුකරණය කරන්න ගන්නවා. ඉතින් දෙමව්පියන්ද දුරකථනය භාවිතය අවම කරන්න. දරුවා සමග කාලය ගත කිරීමට උත්සාහ කරන්න. ඒ වගේම ආහාර ගන්නා විට, කතා කරන විට, නිදා ගැනීමට පෙර වගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වලදී දුරකථනය භාවිතයෙන් වෙන් වෙන්න පුරුදු වෙන්න. ඉතින් අනිත් කාරණය තමයි දුරකථනය භාවිතයට නීති සකසන්න. දුරකථනය භාවිතා කළ හැකි ස්ථාන වගේම කාලයක් නියම කරන්න. උදාහරණයක් විදිහට නිවසේ යම් කාමරයක පමණක් දිනකට පැය 1ක් පමණ දුරකථනය භාවිතා කරන්න දෙන්න. ඒ වගේම පාසල් යන විට, ආහාර ගන්නා විට, නිදා ගන්නා විට දුරකථන භාවිතය තහනම් කරන්න. ඒ වගේම දරුවා නීති පිළිපැත්ත අවස්ථාවේදී ප්‍රශංසා කරන්න. ඉතින් අනික් කරුණ තමයි දුරකථනයේ අන්තර්ගතය පාලනය කරන්න. උදාහරණයක් විදිහට දරුවාට සුදුසු වීඩියෝ, දරුවාට සුදුසු ගේම් සහ ඇප් පමණක් ඉඩ දෙන්න. අනවශ්‍ය අනතුරුදායක අන්තර්ගතය වැළැක්වීමට ක්‍රියා කරන්න. දරුවාට අන්තර්ජාලය පිළිබඳ දැනුම නොමැතිනම් ඔබම අන්තර්ජාලය පාලනය කරන්න. දරුවාව ශාරීරික ක්‍රියාකාරකම් වලදී දිරිමත් කරන්න. අද සමාජයේ තරබාරු දරුවන් බහුල වන අතර එය දියවැඩියාව, හෘදයාබාධ ආදී සංකූලතාවලට හේතුවක් වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා වැඩිපුර ශරීරය වෙහෙස මහන්සි වී සෙල්ලම් කිරීමට දෙමව්පියන් තම දරුවන් දිරිමත් කරන්න. දරුවාට ඇවිදීම, දිවීම, ක්‍රීඩා කිරීම වැනි ක්‍රියාකාරකම් වලට ඉඩ ලබා දෙන්න. ඉතින් අවසාන කාරණාව තමයි කාලයක් ඇතුව වෙනස් කරන්න. ඒ කියන්නේ මොකද්ද? දරුවා දුරකථනයෙන් මුදවා ගැනීමට කාලයක් ගත වෙනවා. ඉතින් ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂා නොකර ක්‍රමයෙන් වෙනස් වෙන්න. දරුවාට දුරකථනය නොමැතිව සතුටින් සිටීමට හැකියාව ලැබෙන තුරු ඉවසීමෙන් කටයුතු කරන්න.
මෙන්න මේ ක්‍රම ටික අනුගමනය කරමින් ඔබට ඔබේ දරුවාව දුරකථනයට ඇබ්බැහිවීමෙන් මුදවා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් දෙමව්පියන්ගේ ආදර්ශය, නීති සහ විකල්ප ක්‍රියාකාරකම් ලබා දීම මෙහිදී වැදගත් වෙනවා.